තෙරුවන් සරණයි හැමෝටම සුබ දවසක් වේවා. තුරුණන්ගේ ආශිර්වාදය රටවැසි ලොවැසි සියලු දෙනාට ලැබේවා. නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. ශ්‍රාමකාමී සතුටින් සාමයෙන් ජීවත් වීමේ හැකියාව හැම දිනාටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දිනේ මගෙන් ගොඩක් දෙනෙක් අහලා තිබුණා මේ රාහු කියන ග්‍රහතුමා පළවෙනි රාශියේ ගන්න තමන්ගේ ලග්නේ රාශි 12ක් තියෙනවා. 1 2 3 4 5 6 7 8 9 10 11 12 කියලා මේ ආදි වශයෙන් රාශි වාමාවෘතව ගන්න කල රාශි 12ක් තියෙනවා. මේ රාශි 12 තුල රාහු ග්‍රහතුමා පළවෙනි කොටුවේ තැන්පත් වුණොත් මොකද්ද වෙන්නේ? ඒක අසුබද කියලා අහලා තිබුණා. රෝගී වෙනවද කියලා අහලා තිබුණා. ඒ නිසාවෙන් මම ඕගොල්ලන්ට කෙටි සඳහනක් ඇටියට දරුවලේ දෙනවා. දීර්ඝකාලීන තනන්න නෙවෙයි. ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ පවුලේ ජ්‍යොතිර්වේදියා ඒ වගේම දේවගතිතුමා හම්බෙලා නැත්තම් මොකද දැන් දේවගති මහතුරු නෝනා මහතුලොත් ජ්‍යොතිෂ කරනවා ජ්‍යොතිර්වේදී පමණක් නෙවෙයි. ඒ නිසා තමයි මම එහෙම කිව්වේ. ඒ නිසා දරුවනේ මට කියන්න තියෙන්නේ ඕගොල්ලෝගේ කේන්ද්‍ර සටහනේ ඉන්නේ පළවෙනි රාශිය දරාව කියලා දැන් කේන්ද්‍රය අතට ගන්න. අරන් සෙනෙන් පිටුව පෙරලාගෙන ලග්න රාශිය පෙරලා ගන්න. පහළියට ලග්නේ නම් අපි හිතමු මේෂ එහෙම නැත්නම් වෘෂභ එහෙම මොනම ලග්නයක වුණත් ලග්න කෙලින් පළවෙනියට තියෙන කොටුවේ තමයි ලග්න රාශියට අයිති වෙන්නේ. මෙන්න මේ කොටුවේ රාහු ග්‍රහතුමා ඉපදෙන වෙලාවම රාහු කියලා රා අකුර තිබුණොත් මොකද වෙන්නේ කියලා තමයි අහලා තිබුණේ. එතෙන්දී මට කියන්න තියෙන දරුවනේ මොහොත කිසිම අසුබ තත්ත්වයක් පෙන්වන්න කරන්නේ නැහැ. පොදුවේ ගත්තොත් පොදුවේ පලාපලයක් හැටියට කිව්වොත් එහෙනම් මට කියවීමේ හැකියාව තියෙන දරුවනේ මොහොත කැපිපෙනෙන කෙනෙක් හැටියට සමාජය තුළ පත් වෙනවා. සමාජශීලී ගතිකුත් පැවතුම් ඇති කවුරුත් පීකරන තත්ත්වයට පත් වෙනවා. ඒ වගේම මේ තමන් කණ්ඩායමේද සමිති සමාගම්වලද ව්‍යාපාර කටයුතු වලද ආගමනුකූලවද එහෙම නැත්නම් කලාව පැත්තෙන්ද සංගීත පැත්තෙන් මොන වෘත්තියකම යෙදුනත් මොහු සමාජශීලී අන් අයගේ ආකර්ෂණය දිනා ගැනීම හැකියාව මොහුට තියෙනවා. පළවෙනි රාශිගතව රාහු ග්‍රහතුමා තැන්පත් වුණොත් කියන එක තමයි මට පළවෙනියට කියන්න තියෙන. අහුව ප්‍රශ්නේ හැටියට කීප දෙනෙක් මහලා තිබුණා මේ පළවෙනි රාශිය පළවෙනි කොටුවේ රාහු තිබුණා තැන්පත් වුණොත් කොහොමද කියලා තමයි. අතම් පිටක බෝ ඊතා කැපිපෙනෙන කෙනෙක් වගේ ප්‍රේමනාප කෙනෙක් හැටියටත් වැටෙනවා. ඒ වගේම තමයි කඩිසර ගතිය ඒ වගේ තත්ත්වයන් වලට හැබැයි මොහුගේ විශේෂ ලක්ෂණයක් පෙන්වන්න කරනවා ඕගොල්ලන්ට. ඔබත් කේන්ද්‍ර සටහනේ මෙහි පළවෙනි කේන්ද්‍රය අතට අරන් බලන්න ඔබත් මෙහෙමද කියලා. ඔබ නිතරම ඇවිදින්න හරි දක්ෂයි. ඇවිදිලි සහිතයි. කියන්නේ එකතරකට විලා ඉන්නට වැඩිය ඇවිදීමට ඔබ හරිම දක්ෂයි. ඒ වගේම තමයි ඔබට වැඩිපුරම උපන් ගමෙන් එපිට තමයි වාසය කරන්න ලැබෙන්නේ. ටිකක් මැදි වයස වාගේ එනකොට උපන් ගමෙන් එපිට තමයි වාසය කරන්න ඔබට ලැබෙන්නේ කියන එක ගොඩක් දුරට පෙන්වුම් කරනවා. ඒ වගේම ඔබ පිය කරන්නේ උපන් ගමෙන් පිට වාසය කරන්න තමයි. ඒ වගේම තමයි ඔබ අර ඊට හොඳින් දියුණු වීමේ කටයුතු සලසුන් ඇතුව දියුණු වෙන්න පුළුවන් කෙනෙක් හැටියට නිතරම දියුණු වෙන්න ඕනේ කියන අදහස තියෙනවා මේ රාහු ග්‍රහතුමා පළවෙනි රාශිගතව තැන්පත් වුණොත්. ඒ වගේ තමයි හැබැයි කොයිතරම් දියුණු වුණත් අදහස් උදක් තිබුණත් ඒවා తాවකාලිකයි කියන එක පෙන්නනවා. ඒ නිසා ටිකක් පරිස්සමෙන් කටයුතු කරන්න ඕනේ. රාහු ග්‍රහතුමා ලග්නේ සිටීම අනිත් පැත්තෙන් ගත්තොත් එම් දරුණේ තමන්ගේ කේන්ද්‍ර සටහන 7 වෙනි රාශිය කියලා කියන්නේ විවාහ ස්ථානයේ කලස්ථානයේ මේ විවාහයට 7 වෙනින් ඇතිවන්නා වූ කරුණු කාරණාවන් තුළට බාධාවන් නිල වෙන්න පුළුවන්. බාධා ඇතිවීම ඉඩකඩ බොහොම දුරට පවතිනවා. මේ 7 වෙනි සම්බන්ධව කටයුතු වලට බාධාවන් ඇතිවීම ඉඩකඩ පවතිනවා. ඒ වගේම තමයි දරුවනේ ඒ වගේ බාධා ඇති වෙන්නේ රාහු 7 වෙනිට නීච වුණොත් පමණයි. ඒ වගේම තමයි රාහු 7 වෙනිට නීච වුණොත් සතර වුණොත් පාපි දෘෂ්ටියක් වඩනොත් තමයි මේ 7 වෙනිට රාහු
අර අසුබ තත්ත්වයන් ගැන දෙන්නේ. එහෙම වුණොත් තමයි නැත්තම් රාහුවත් වෙන්නේ අර පළවෙනි රාශියේ රාහු තැන්පත් වුණාම හත්වන්න එකසේම රාහුට පේන නිසාවෙන් රාහු ගහතුමාගේ බලය හත්වන්නට බලපවත්වනවා. ඒ නිසා යම් තාක් දුරට ගෘහයේ බාධාවන් පෞල් ජීවිතය තුළ බාධාවන් ඇතිවීමේ ඉඩකඩ පවතිනවා. ඒ නිසා ඉතින් මට කියන්න තියෙන දරුවනේ කෙසේ නමුත් මගෙන් අහලා තිබුණු ප්‍රශ්නේ තමයි රාහු ග්‍රහතුමා පළවෙනි රාශියේ එකේ රා යන තිබුණොත් මොකද වෙන්නේ, රෝගී වෙනවද කියලා. රෝගී තත්ත්වයන් පෙන්වන්න කරන්නේ ඔබ සමාජශීලී කෙනෙක්, ක්‍රියාශීලී කෙනෙක් හැටියටත් ඒ වගේම ගමන් බිමන් නිතරම ඇවිදින කෙනෙක්, ඒ වගේම එක තැනක ඉන්න බැරි ගතියත් මොන දේ කරන්න ටිකක් හරි කඩේකට හරි වටපිටාවට හරි ඇවිදින තත්වයකටපත් වෙන්න පුළුවන්. ඇවිදීම ටික දස්ස කෙනෙක් හැටියට ඒ වගේම වාසනාවන්ත කෙනෙක්, ප්‍රියමනාප කෙනෙක් හැටියට ඒ වගේම දියුණු වීමේ ඉඩකඩ බොහොමයක් වැඩි තත්ත්වයක් පෙන්වනවා. හැබැයි මේ විදියුණු වුණාට ඒවා తాවකාලිකව වෙන්න පුළුවන්. ඔබ ඒවා විනාශ කරගන්න පුළුවන්. ඒ නිසා ඔබගේ පවුලේ ජෝතිෂ වේදියාලව පළවෙනි රාශිගත රාහු තැන්පත් වුණාම පොදුවේ ගත් කිව්වට නමුත් මේ පළවෙනි රාශියටත් ලග්න 12න් සතුරු වෙන නීච වෙන මේ පාපී දෘෂ්ටි වැටෙන තත්ත්වයන් පෙන්වු කරනවා. මේවා හරියට පවුලේ ජෝතිෂ වේදියාලව හරියට බලලා ඔබගේ බලාපල ඔබ කල යුත්තේ කුමක්ද කියන රාහු එකේ හිටියයි කියලා පළවෙනි රාශියේ හිටියයි කියලා පළවෙනි කොටුවේ තැන්පත් වුණයි කියලා දරුනේ බියවන්න දෙයක් නෙමෙයි. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි. ඔබත් මේක ඔබට වටිනවා කියලා හිතනවා නම් දරුනේ මේක බලන්න. ඔයගොල්ලන්ගේ අදහස් තියෙනවා නම් මට කමෙන්ට් එකක් වශයෙන් දාන්න. මොකද අපි සියල්ල දත් නෙමෙයි, අපි ඉගෙනගෙන තියෙන කන්හෙන් එකයි. ඒක පුළුවන් උපරිම බෙදනවා. ඒ නිසා ඔයගොල්ලන්ට මේක බලලා ඔයගොල්ලන්ට පුළුවන් මගේ 077 53 93 500ක 077 53 93 500ක අංකයට කතා කරලා ඔයගොල්ලන්ට දිනයක් වෙලාවක් වෙන් කරවාගෙන ජ්‍යොතිෂ කටයුතු විමසන්න. ඔබට ලංකාවේ කොහෙක හිටියත් විදේශ රටක හිටියත් ඔබට හැකියාව තියෙනවා. තමන් වාඩිලා පුටුවේ වාඩිලා වීඩියෝ කෝල් මාර්ගයෙන් මෙසේනම් කෝල් එකකින් වාගේ ඔයගලන්ට ඔයගලන්ගේ පලාපල විස්තරය කොහොමද, ඔයාගේ අනාගතය කොහොමද, ඉදිරියේ කොහොමද කියලා දැනගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් හැමෝටම වාසනාවන්ත දිනයක් වේවා. කරන කියන සීල කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. ලයික් කරන්න, කමෙන්ට් එකක් දාන්න, ෂෙයා කරන්න, තවත් කෙනෙකුට මේක බලලා ඒ අයටත් දැනුවත් වෙන්න.